අලුත්ම විස්කි මෝල්ඩ් බියර් එක. ඔයාලා මේක try කරලා තියෙනවද? මම නම් first time තමයි මේ විස්කි මෝල්ඩ් බියර් එක try කරන්න යන්නේ. මොකද කියනවා මේක market එකට ගොඩක් අලුත්. ඒ වගේම මම first time තමයි මේ domestic එහෙම නැත්නම් locally අපේ ලංකාවේ brewery එකකින් හදන විස්කි මෝල්ඩ් බියර් එකක් try කරන්න යන්නේ. මම අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ බියර් එක ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. Cheers. Hi, welcome to Barrels. මම දිල්ෂාන් වෙනදාගේ මම අදත් තව ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඇත්තටම කියනවා අලුත්ම වීඩියෝ එකක් මම අරන් ආවේ. මම අද මේ බියර් එක ගැන තමයි කතා කරන්නේ. මේ මගේ අතේ තියෙන Lion True Brown. ඇත්තටම කියනවා මේක මාකට් එකට ගොඩක් අලුත් බියර් එකක්. සාමාන්‍ය මේ බියර් එක ගොඩක් ස්පෙෂල් සාමාන්‍ය normal බියර් වගේ නෙමෙයි. මොකද කියනවා මේකේ මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා මෙයාලා මේකට යූස් කරන Scotch whisky malts කියලා. සාමාන්‍ය Scotch whisky malts කියලා කියන්නේ ඔයාලා දන්නවා ස්කොට්ලන්ඩ් වල whisky හදන malted barley තමයි මේකට යූස් කරන්න ඇත්තේ. මොකද කියනවා ඒකේ පිටිපස්සේ meaning එක මේක තමයි. සාමාන්‍ය malted barley තමයි ස්කොට්ලන්ඩ් වල විස්කි හදන්න යූස් කරන්නේ ස්කොච් විස්කි හදන්න යූස් කරන්නේ ඒත් එක්කම බියර් එකක් හදන්න ඔයාලා දන්නවා අනිවාර්යෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් 4ක් ඕනේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් 4 නැතුව ඔයාලට බියර් එකක් හදන්න බෑ මුලින්ම තියෙනවා ධාන්‍ය වර්ගයක් කිව්වම ගොඩක් malted barley ඒ වගේම rye ඒ වගේම wheat ඒ වගේම rice මේ වගේ දේවල් වලින් බියර් හදන්න පුළුවන් ඊට අමතරව දෙවෙනි key ingredient එක තියෙනවා ඒකට කියන්නේ නමින් hops කියලා මම කලින් මේ hops ගැන කතා කරලා තියෙනවා මගේ කලින් බියර් වීඩියෝස් බලන්න මේ hops කියන්නේ මෙන්න මේ වගේ ingredient එකක් මේක තමයි අත්තන කියන බියර් එකට bitterness එක එහෙම නැත්නම් තිත්ත ගතිය ගැන දෙන්නේ මේ හොඳට බලන්න මේක තමයි hops කියන්නේ ඊට පස්සේ තියෙනවා වතුර නැතුව බියර් හදන්න බෑ අනිවාර්යෙන් අන්තිමට තියෙනවා yeast මේ ingredients හතර නැතුව බියර් හදන්න බෑ මුලින්ම තියෙනවා ධාන්‍ය වර්ගය ඒ වගේම දෙවෙනියට තියෙනවා hops ඒ වගේම තුන්වෙනියට තියෙනවා වතුර ඊට පස්සේ හතරවෙනියට තියෙන yeast මේ හතරෙන් තමයි අත්තන කියන බියර් එකක් හදන්නේ ඊට පස්සේ මෙයාලා මේකේ මෙන්ෂන් කරලා තියෙනවා True Bone is blended with the peat smoke Scotch whisky malt කියලා peated smoke Scotch whisky malt කියලා කියන්නේ ඔයාලා දන්නවා මේක peated කියපු ගමන් smoky කියපු ගමන් මේකේ අනිවාර්යෙන් smokiness එකක් මේ බියර් එකේ තියෙනවා කියලා ඒත් එක්ක මේකේ ABV එක තියෙනවා 108.8ක් හොඳ ස්ට්‍රෝං බියර් එකක් 108.8ක් තියෙනවා ඊට අමතරව මේකේ ගහලා තියෙනවා මිලිලීටර් ගාන මිලිලීටර් 500ක් මේක මිලිලීටර් 500ක් මේකේ ප්‍රයිස් එක උනා අත්තම රුපියල් 750 රුපියල් 850ට මේක වෝට්ද කියලා අපි බලමු මේ බියර් එක ඕපන් කරලා ඇත්තම ලස්සන කෑන් එකක් මම මේ බියර් එක මෙහෙම ඕපන් කරගන්නවා අපි ග්ලාස් එකකට මුලින්ම දාගෙන බලමු මේකේ කලර් එක මුලින්ම අපි ගත්තොත් මේක සාමාන්‍යයෙන් normal බියර් එකේ තියෙන කලර් එකක් තියෙන සාමාන්‍යවට පේනවා මේ golden කලර් එකක් තියෙන්නේ මම මගේ මුලින්ම මගේ නහයට දැන්න aromas බලන්න යනවා මොකද කියනවා මෙයාලා peated smoke malts තමයි use කරනවා කියලා තියෙන්නේ අපි බලමු මගේ නහයට දැන්න aromas මොනවද කියලා ඇත්තටම කියනවා ලොකු ස්මෝකි ගතියක් දැනෙන්නේ නැහැ උනට ඔයා මේක ඩීප්ලි ගැඹුරු වශයෙන් ගියොත් එම් පොඩ්ඩක් ස්ලයිට් ස්මෝකිනස් එකක් වගේ නහයට දැනෙනවා ඒත් එක්කම සාමාන්‍යයෙන් normal lager beer එකේ න freshness එක තමයි එන්නේ මේක ගොඩක් fresh මම හිතුවා සාමාන්‍යයෙන් strong beer එකක් කිව්වම මේක ගොඩක් අර strong smell එකක් ඇති strong smell එකක් ඇති කියලා ඒ වුණාට මේකේ අර lager beer එකේ smooth smell එකක් තියෙන ඒ වගේ මේක ගොඩක් fresh කියලා මට කියන්න පුළුවන් smell එකෙන්ම එහෙනම් අපි palette එක try කරලා බලමු cheers ඇත්තටම කියනවා බියර් එක ගොඩක් ස්මූත් ගොඩක් ෆ්‍රෙෂ් ගොඩක් රිෆ්‍රෙෂින් බියර් එක ඒ වගේම මේකේ ගොඩක් අර බිටර්නස් එක නැහැ අනිත් බියර්ත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි මම අර කිව්ව හොප්ස් වලින් එන බිටර්නස් එක වැඩි නැහැ ඒ වගේම මේක බිව්වට පස්සේ සාමාන්‍යව විස්කි ෂොට් එකක් බීලා සාමාන්‍ය තප්පර 30ක් විතර හිටියට පස්සේ ඒ එන ටේස්ට් එක මේක බීවලා ඉවර වුණාට පස්සේ ඒ ටේස්ට් එකම එනවා ඇත්තටම කියනවා විස්කි බොනවා වගේ මේක සැර නැහැ බියර් එකක්ම තමයි උනාට මෙයාලගේ අර එකම දේ මෙයාලා කියනවා ස්කොච් මෝල්ට් barley නැත්නම් grain use කරන්න කියලා. ඇත්තටම හොඳ බියර් එකක් ලොකු වෙනසක් නැහැ. හොඳ බියර් එකක් ඇත්තටම කියනවා නම් 8.8 තියෙනවා විශේෂයෙන් මේක රුපියල් 750ක් වුණා. සාමාන්‍යයෙන් 8.8 බියර් එකක් කියන්නේ හොඳ strong හොඳ බියර් එකක් තමයි 8.8ක් කියන්නේ. සාමාන්‍යයෙන් මේකේ තියෙන විශේෂම දේ තමයි මම දැක්කපු සාමාන්‍ය අපි ගත්තාම strong beer සාමාන්‍යයෙන් 8.8 වගේ ගත්තාම ගොඩක් beers ගොඩක් තිත්ත ගතියෙන් වැඩි ටිකක් බොන්නම සාමාන්‍ය කට ඇතුලේ ගොඩක් heavy වැඩි හැබැයි මේක ගොඩක් smooth ඒ වගේ මේක 8.8 ඒකයි මේකේ මම දකින එකම විශේෂත්වය අත්‍තරම කියන ගොඩක් අය කියනවා මේක බාස් වල ගන්න නැහැ කියලා ලිකර් ෂොප් වල ගන්න නැහැ කියලා ඒ උනාට ගොඩක් හොඳ ලිකර් ෂොප් වල තියෙනවා ඔයා චෙක් කරලා බලන්න සාමාන්‍ය වාගේ ළඟම තියෙන හොඳ නමකින් තියෙන ලිකර් ෂොප් වල ඒ වගේම පබ් වල ගොඩක් මේ beer එක තියෙනවා කියලා මම දැකලා තියෙනවා ගොඩක් පබ් වල තමයි මේක දැනට සෙල් කරන්නේ ඒ උනාට ලිකර් ෂොප් වලක් තියෙනවා මම ගත්තෙත් ලිකර් ෂොප් එකකින් සාමාන්‍ය normal පාරේ යන කඩේකින් මම හිතන මේ වීඩියෝ ගොඩක් ඔයාලට යූස්ෆුල් වෙන්න තියෙනවා ඒ වගේම මට තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා මගේ channel එකේ නම් Barrels අනිවාර්යෙන් මේක subscribe කරලා තියාගන්න මේ වගේ තවත් අලුත් වීඩියෝ මම ඉස්සරහට කරනවා එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ දාමු cheers